හදනවා කියවනේ ගන්න බලන්නකෝ. මේකේ බලන්න ඉස්සෙල්ලා 53යි 27යි කියනකොට මේ ඉන්න දෙන්නගේ එකතුව කීයට වඩා වැඩි වෙනවද? හොඳට බලන්න නිකන් බලාගෙන ඉඳන් පේනවා. මෙතන 50යි 27යි 53යි 27යි ගත්තම උත්තරේ 60ට වඩා වැඩි ගාණක්. අන්න ඒ වෙලාවට අපිට පොඩ්ඩක් මෙන්න මෙහෙම වැඩක් කරන්න වෙනවා. හරිද? 7යි 3යි 10න් බිංදුව එකක් ඉතුරුයි. 5යි 2යි 7යි අර පැත්තෙන් එකක් ආවා. ඔක්කොම කීයද? ඔක්කොම 8යි එකතුව කීයද? 80යි. දැන් මේකෙන් අඩු කරන්න පුතේ කීයක්ද? 60ක්. මේකෙන් අඩු කරනවා 60ක්. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. 8න් 6ක් 2යි. අන්න අපිට උත්තරයක් ආව නේද 20යි කියලා. ඒ ආපු 20 තමයි මෙතෙන්ට ලියන්නේ. එහෙනම් මෙතෙන්ට එනවා මිනිත්තු කීයද? 20යි. දැන් අර අයින් කරපු 60ක් තියෙනවනේ. ඒ අයින් කරපු 60 මේ පැත්තට යනවා පැය කීයක් විදියටද? පැය එකක් විදියට. එතකොට මෙතන ඔක්කොම පැය කීයක් තියෙනවද? පැය 4යි 2යි 6යි 6යි 1යි 7යි. ඔක්කොම පැය 7ක් වෙනවා පුතේ. එහෙනම් පැය 7යි මිනිත්තු 20යි කියලා උත්තර එනවනේ. හරි හදාගන්න.